හලෝ යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න මගේ ටෙක් YouTube channel එකට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බැටරි ඉතිරි ගන්න පුළුවන් සුපිරි ට්‍රික්ස් ටිකක්. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ settings app එක open කරගන්න එක. මම settings app එක open කරගන්නවා. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාම display and brightness කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න. ඒක ඔබලා ඔයගොල්ලන්ගේ තියෙන්න පුළුවන් මෙන්න මෙතන ලයිට් කියලා. ලයිට් කියන එකට මෙන්න මෙහෙම වැටලා තියෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අන්න ඒක ඩාර්ක් කියන එකට දාගන්න. අන්න ඒ ඩාර්ක් කියන එකට දාගන්න. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන pixels ඕපන් එක. ඉතින් ඒ ඕප් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ බැටරි ගොඩක් ඉතුරු වෙනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ බැටරි ඉතුරු කරගන්න පුළුවන් දෙවෙනි ට්‍රික් එක තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මේ ස්ක්‍රීන් එකට කළු පාට වෝල්පේපර් එකක් දාගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වෝල්පේපර් ඇප් එකට මේ යනවා. ගිහිල්ලා මේ අඩියටම ගියාම මෙන්න මේ කළු පාට වෝල්පේපර්ස් තියෙනවා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකට දාගන්න. මේකනොත් ගොඩක් බැටරි ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ බැටරි බහින තුන්වෙනි හේතුව තමයි ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එක. ඉතින් මම යනවා settings වලට. settings වලට ගිහිල්ලා display and brightness වලට යනවා. ඒ ගිහිල්ලා මම යනවා screen refresh rate වලට. මෙන්න මෙහෙම ගිහිල්ලා ඉතින් ඕගොල්ලන්ගේ සමහර වගේ 120 කියන්නේ 120ක් වගේ refresh rate එක තියෙන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකේ තියෙන්නේ 90ක්. ඉතින් high තියෙන්නේ 90ක්. ඉතින් ඕගොල්ලෝ මේක දාගන්න 60ට. refresh rate එක 60ට දාලා මේකනොත් ගොඩක් බැටරි ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ තව ගේන්න ඕන මට කියන්න.